මම තේත් හදලා තියන්නේ එන්න. මම රීල්ස් 200ක් විතර බලුවා how to be productive කියලා. ඔයා තේ බොන්න. මම කිටිදලා ඔබ බොන්න. මේ මොනවද කන්න තියෙන්නේ බඩගිනි. කන්න ඉතින් උයන්න ඕනේ. මේ නිකන් ඉනවන පොඩි ගාලා. පොල් ගන්න අම්බෝ බෑ ඒක භයානකයි. අත සීරුණු. What? ඉන්නකෝ. මම මේ පරිප්පුඩික හොදලා දෙන්න. සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි අම්බෝ මේ පල් ගඳ. කෙලින්දෙන් හොඳට හොදන්න. ඇද නානාලා හැඩ වැඩ මේක දාන්නද? වෙන්ට ඔයා ලස්සන සල්පලදා එනවා ඔබව සොයා ඈ බන්නන්නේ. ඔය මොකද්ද මම ඔය කරන්නේ? මම පරිප්පුඩික හේද? බලන්නකෝ මේවා තිබ්බ කුණු. දැන් බලන්නකෝ මේ අලංකාර තැඹිලි පාටක් ඇවිත්. නිකන්වත් අම්මට කුසිය උදව් වෙලා එහෙම නැද්ද? අයියෝ උදව් කරලා තියෙනවා අම්මා කුස්සියේ ඔයද්දි මම මේ වගේ බැම්මේ වාඩි වෙලා ඉන්නවා. ෆෝන් එක ඔබ නැත්නම් තියා පවුනේ. ඒකත් කොච්චර ලොකු උදව්වක්ද? ඔබ හිටපන්. තව ඔබ. ඇයි මොකද උනේ? ආයේෂ් මට ටීච් කරා. මට චීට් කරා. මං හිතුවේ නෑ එයා මට මෙහෙම කරයි කියලා. එයාට තව කෙනෙක් හිතලා. ඕවා ගණන් ගන්න එපානේ. කොල්ල ඔහොම තමයි. අපිටත් ඉතින් ඔය අද්දකින් තිබිලා දෙනවා. ඔය ගණන් ගන්න එපා. අපි අයිස්ක්‍රීම් එක කවුස්ට? මොන අයිස්ක්‍රීම් නනේ අපරාධෙත් මගේ ෆෝන් එක. නෑ නෑ ඉන්නකො මේ. මං කියන එක අහන්න පොඩ්ඩක්. නෑ බා. දැන් ඔය මොකද කරන්නේ? උඹ අඬාගෙන ගෙට ආවේ. ඕ ඉතින් මම මේ මගේ දුක පොඩ්ඩක් බෙදා ගන්න කියලා බැලුවේ මගේ ෆෑන්ස් ලාත් එක්ක. ඒතකොට රීච් වෙනවනේ. අනේ ඔයාලට බෑද ඔකෙන් මෙහෙම පවන් ගන්න. යකෝ. උඹ හදවත බින්දලා තියෙන්නේ. උඹ ඒකිනුත් වීව්ස් ගන්නවා. අපේ කාලේ නම් ඔහු වුණාම පොට්ට බදාගෙන නඩන්නේ. ඔයාලගේ කාලේ වගේ නෙමෙයිනේ දැන් ජෙනරේෂන් එක වෙනස් හැමදේම මාකටිං දුක මාකට් කරන්න ඕනේ. එක්ක ඔයා පවන් ගන්න නැත්නම් යන්න. දැන් යන්න මොනාරි හදන්න. රුපියල් 500ක් දෙනවා. ඒ මොකටද? අනේ මගේ ඩිලිවරි එකක් ආවා. තව ඩෙලිවරි එකක්ද? දැන් මේ ළඟදිත් එකක් ආවනේ. මොනවද මම ඔච්චර ගන්නේ? අර මේ මිස්ට්‍රි බොක්ස් එකක් ගත්තා. ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. ආවහම බලමුකෝ දෙන්නකෝ. මොනවද තියෙන්නේ කියලා බලමු. මොකට මෙච්චර ටේප් ගහලාද මම? මේ මොකක්ද අනේ මේ? මට මේ කරන්ට් බිල ගෙවා ගන්න සල්ලි නැහැ. ගේනවා මෙතන මිස්ට්‍රි බොක්ස්. දැන් මොකක් වුණත් කමන්නේ මේ මගුල තමයි කන්න තියෙන්නේ රැට. මේක මේ ලෑම්ප් එකක් නේ. දැන් කොහොම මේකේ ස්විච් එක? මේකේ මේකද? මේ තියෙන ලාම්පුව. මේකද ලාම්පුව? දැන් මේක තියාගෙන කරන්ට් එක ගියාට පස්සේ පත්තු කරගෙන හිටපුවා.
ඒ වුණාට ගානට පාඩු නෑනේ මේ හුන්ඩුව.